හායි යාළුවනේ මාළු ඇති කරගෙන විනෝදාංශයක් කරගත් ඕගොල්ලෝ වෙනුවෙන් වෙන්ගුණු HKSL YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම කරන්න යන්නේ වෙනස් වැඩ. ඉතින් අද මම කරන්නේ ප්ලාන්ටර් setup එකක් හදන එක. ඉතින් අපි කරද්දී අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මට මේ වැඩේ ටැංකියක් හම්බුණා. මේක මට දුන්නේ ගෙදරකින්. මේකට ඉතින් අපිට අවශ්‍ය වෙනවා දැන් ගෙදර හොයා ගන්නත් ඕනේ. මේක ලුණු විල සමහර ගාලා තියෙනවා. තව ඩිෆුඩ් එක. ඔය කොට කෑල්ලක්. ඊට පස්සේ දොලක වැලි. කියන්නේ දොලවල් වල තියෙනවනේ ගල් වැලි ඒන් ටිකක්. එසේ මම ඉතින් ඩෙකොරේෂන් වලට ගත්තා තිරුවානා ගල්. එසේ දොලක ගල් ටික උත් ගත්තා පේනවා ඉතින්. ඊට පස්සේ ගත්තා ලකී බැම්බු. මේවා සමහර ගෙවල් වල තියෙනවා. ඉටි කදලා ගන්න. ඊට පස්සේ ඉතින් අපි යමු මේක හදන වැඩේට. මුලින්ම අපි ගල් ටික දාගමු. ජලේ ගල් දාගමු. ඉතින් හරි. ඉතින් දැන් කරන්නේ තිරුවානා ගල් ටික දාමු. හරි. ඊට පස්සේ අපි ජී ෆුඩ් එක දාගමු. දැන් අපි ලකී බැම්බු ටික දාගමු. යාළුවනේ මට කියන්න අමතකුණා මම මේවට ගල් දෙකක් තුනක් කින් බැඳලා තියෙන්නේ. නැත්තම් මේ ගහගෙන කියන්නේ අර වතුර දානකොට ගොඩ උඩට එනවනේ. ඒක නවත්තන්න මම මේකට ගල් දෙකක් තුනක් වගේ දැම්මා. ඊයසම අනිත් පඳුර ඒක දානවා. ඕගොල්ලන්ට ලස්සන ඩිසයින් එකකින් ඕගොල්ලෝ මේක හදාගන්න. මේකෙන් ඉතින් ඇත්තටම සත පහක දාගෙන දැක්කම ලස්සන ටැංකිය දැන්ටමත් මට නම් ගොඩාක් ලස්සනයි. ඉතින් ලුණු විල බලමු මට නම් දැන්ටමත් ලස්සන මේ දැම්මත් ලස්සන වෙයිද දන්නේ.
කෙතයි වගේ ඉන්න බලන්න මම පොඩි ඉඳලා බලන්න මේ ටිකක් කෙතයි ලුණු විලු මම මේක තැනින් දිරුවින් වගේ කරගන්නවා ඉතින් ඕනනම් ගම් ඔය දොරවල් දාන්න වල වගේ නම් එන හොඳට හැදෙනවා ඔය නැති වෙන්න කඩාගෙන යන්න පුළුවන් ගමකට දෙන්න ඕන මගේ වීඩියෝ පරක්කුත් වුණා ඉතින් මේක ගැන ගණන් ගන්න එක මට සෙට් කරනවා මම දුරක් ගිහින් ගමනක් ගිහින් ගියේ අයි ඔය කැටි නේද ඔව් මේ ටික හොඳට හරි එහෙනම් අපේ ප්ලාන්ට් එක සෙටප් එක ඉවරයි දැන් ඉතින් අපි වතුර පුරවමු යාළුවනේ මං ඉතින් මේකට වතුර පෙරෙව්වා මම මේකට වතුර පුරවන වීඩියෝ එකක් ගත්තා ඒක මගේ අතින් ඩිලීට් වුණා මට සමා වෙන්න මේව තමයි මම මේකේ දැන් මේ මඩගතිය තියෙනවානේ පේනවනේ ඔයාලට මම තව දෙයක් මේකට ඒ කියන්නේ දැන් වතුර පුරවන දැන් මේක ඔයාලට පේනවා දොලේ වල කියලා ගල් තියෙන ගල්ලට දැන් ඔයා මේ වගේ ස්පොන්ජ් එකක් ආධාරයෙන් මේක මේ ඕන තැනකින් තියලා මෙහෙම ඒක තමයි ඔය වතුර පුරවන එක දැන් ඔය වතුර දානවා නම් බකට් එකකින් ඒක උඩට තමයි දාන්නේ නැත්නම් ගලක් උඩට ඒ වගේ දාන්න නැත්නම් මේ කෙලිම මේ පසට වගේ එකට දැම්මොත් ඒක ඇවිස්සෙනවා මගේ නම් අර තීලා කියන්නේ අර මේක දැන් මන් තිබ්බේ නම් මෙතනින් එතකොට පොඩ්ඩක් වැටලා ඒක ඇවිස්සුනේ මම මේක බැස්ස ගාම ඔයගොල්ලන්ට ක්ලෝස් අප් වීඩියෝ සෙට් එක ගේන්නම් ඔන්න ඉතින් යාළුවනේ මේක දැන් පොඩ්ඩක් මඩ වැහැලා මේකට දාන්න ඕන මාළු ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න වන්නම් බැලුවේ මේක ලයිට් එකක් ගන්න නියොන් ටෙට්‍රා ඒකල පට්ට ලස්සනයි ඒගොල්ලෝ ටිකක් ගෙනල්ලා දාන්න දැනට දැන් මේක දැන් කාලුවේනේ අපි අරකින් මගේ අර සිලින්ඩරෙන් මොළිය ටිකක් අල්ලලා එක්කෙනෙක් දෙන්නෙක් අල්ලලා වගේ දාමු එහෙනම් අපි යමු උන් ටික අල්ලන්න ඔන්න ඉතින් අපි යමු ගොඩාක් රැ වෙලා තියෙන වේනාද එන්න අපේ සිලින්ඩරේ මේක පට්ට ලස්සනයි හැබැයි ඉන්දී කොප මොලි කෙනෙක් වගේ ලස්සන කොප කලේ ඉන්නවා පේනවද අනේ පටව දාලා පේන අන්න ලවා මෙදිනද උඩට යන්න යන්න ඉතින් අපි දාගමු දැන් ටැංකියට චුටි පැටියකුත් දැම්ම මේ පැටියව දාමු දැන් අවසරයි
ඔන්න ඉතින් අපි ඒක හදලා ඉවරයි. ඒක ලස්සනට ලයික් එකක් දාගෙන යන්න. ඉතින් අද රොච්චරයි. මම මේකට මල් ටිකක් ගෙනල්ලා දාන වීඩියෝකුත් දාන්නම්. දාන වීඩියෝකුත් දාන්නම් ඔයගලන්ට. එහෙනම් ඉතින් අද රොච්චරයි අපි ගිහින් එනවා.